මම හිතන්නේ සංගීතය ගැන කතා කරනකොට අපිට එක දේවල් මතක් වෙනවා. ඔබට ඒ බොහොමයක් අතරින් එක දෙයක් මතක් කරන්න මේ හදන්නේ. මොකද්ද දන්නවද? දැන් අපේ රටෙන් සංගීතය තියෙනවා. වෙන රටවල මහා සාගරයක් වගේ සංගීතය තියෙනවා. දැන් මේවා ගලාගෙන එනවා. මෙහෙන් එහාට ගලාගෙන යනවා. ඒ වගේ නොයෙක් විපර්යාසයන් සිද්ධ වෙනවා. දැන් එහෙම වෙච්ච එක විපර්යාසයක් නේ. මම හිතන්නේ ඉතියෝපියාව ගැන ඔබ අහලා තියෙනවා. ඉතියෝපියාවේ තියෙන මහා ඒ සාගරය මෙහාට හරවගෙන ආපු තවත් එක්තරා වීරෝදාර චරිතයක්. හැබැයි මෙයා මේ රටේ කෙනෙක්. මේට අවුරුදු 3කට 4කට වගේ කලින් ඒකේදී ඌරගෙන ආපු කෙනෙක්. බලමු අත්පත් ස්වභාවය මොකක්ද කියලා. මන්දනේ අපිට මේ වාගේ ස්වර නාදමාලාත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. අපි බලමු ඈත් එක කතා කරලා. මම හිතන්නේ ඔබට පෙර මතක ඇති මතක අවදි කළොත් දැන් ඔබට මතක නැතුව ඇති. හොඳයි. අපි කැමති ඔබතුමාගේ නමත් එක්ක මේ විස්තර ආදී සුළු සුළු කතා කරන්න. මම දේව පහත. ශ්‍රී ලංකා තමයි බෝන් එක ශ්‍රී ලංකා. සවන් වන්නද? සවන් වන්න. හැටක නම බෝන් නේ. ඊට පස්සේ අපි ඉදිරි අධ්‍යාපන සඳහා වචන කරගියා. ඒක අර කන්නේ ඉතින්. Sinhala languages broke up. I have got that single. I can Kadu. Oh yes, yes. Aru ichu kaun pata hai? Voice in word little bosha. Little bosha. ඒ කියන්නේ ඒ රටේ විතරක් නෙමෙයි සංගීතය තියෙන්නේ. එතකොට දැන් මේ ඔබ මේ තත්ත්වය කොහොමද පෙරලි කාර්යයක් බවට පත් කරගන්නේ? I can't tribal song. Primitive songs is also developed in Asante Jalate. There's one song. Oh, a song is developed itself. Our country song and Ethiopia country song and it's in it. මට දැනුණු විදිහට නම් මේ අපේ රටේ දේවල් මම හිතන්නේ කිසියම් දෙයකට වෙනස් කිරීමකට ලක් කරලා තියෙන නාමමාලාවේ ඒක අපිට නිකන් යාන්තම් ඇහෙනවා. අහුරු පුරුදු සිංහල වගේ හඬක් ඇහෙනවා. නමුත් ඒ ඇස්සේ වෙන දේවල් එකට එක්රා කිරීම මම හිතන්නේ ඔබේ බැලුවේ කාටද? Video මාහට ගියා. What song is a go? This is listen this up. Mama de Belenga, whatever like a chicken. Mama de Belenga, I whatever like a chicken. Look up a kubanda, I look up a kubanda. I should do. Where going to party is oh. මට ඔබට මතක ඇති ඒ ගීත ඛණ්ඩය ඇහෙනකොට මොනවද මේ කියන්නේ කියලා. මේ සත්‍යෙට අපි අද ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේක නිකන් ආපු ගමනක් නෙමෙයි. මේ යුග පෙරලියක්. මේක ඇති කරන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ඉතින් ඉස්සරහට තව මොනවා වේද කියලා අපිට හිතා ගන්න බැරි. තරමට මේක ගොඩනගාගෙන යනවා. මොකද ඒක ඔබ තව හිතනවා අපිට ප්‍රොබ්ලම්
country problem. Man කියන්නේ ඒක song එක Ethiopia relative song. ආත්මක කෝපේ ගෝතා වරදන සිර මොබපිද සරපන් තරවෙනෝකසේ ආන්නගතන කෝපේ ගෝතා විසාසපේ පරිලේ සබත පේජසෝෆියෝ දාවකසේ සප්ලයි sorry ඒ වර්ධව සලයි ඒ තලසේ primary stage that one is a can't කියන්නේ itu primitive song. දැන් අපි මම කියන්නේ අපේ රටේ නාදමාලා මුතුණු අවස්ථාවක් තමයි මේ ඉතියෝපියන් මේ පොප් සංගීතයක් එක්ක. අපිට හිප් හොප් සංගීතයක් කෙලිම අහන්න බැරිද? මුදයි අපි අවස්ථාවල් silent song. දිහාදෙවි. මම හිතන්නේ අර ගුරහැඩි මහා ශබ්ද නගන අපේ රටේ තියෙන මේ කම් පලාගෙන යන කම්බීර කරන ගීත වලට වඩා මේ ඉතියෝපියන් ගීත වල හරයක් තියෙනවා කියන එක මම හිතන්නේ අපේ වඩා අවුරුදු 5ක් විතර. හොඳයි. එහෙනම් ඉතින් තවත් අපිට කාලය තියෙනවා. Right because okay. So even I will go. හොඳයි. සංගීතය කොහොමද? සංගීතේ වෙලා තියෙන්නේ මොකද්ද? මේ මොනවද? මේ කවුද? ඇයි මෙහෙම වෙන්නේ කියන එක ගැන මිට වඩා හොඳට තවත් අපිට දැනගන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබත් සමග අපි සමගන්නවා. මගේ වාද්‍ය ගායක